කීයද? 8 කරේ. 8. 8. 8. මෙහෙම කරාම 3නේ බං. ඈ? මෙහෙම පේනවා. 3යි. හරි. 8. 9 ලියා ගන්න. ඔන්න ටිකක් වෙනස් ටිකක් මේ බෑ සමූහාර්ථවාචී පද ගැන තියෙනවා. ලියන්න. සමූහාර්ථවාචී පද මාත් පොඩ අසනීපෙන් ඉන්නේ බඩේ කක්මක් හැදිලා. මොනවායි ජරාවක් කාද? හසිනි කින්දි හිනා දාන්න බෑ. සමූහාර්ථවාචී පද අයික පාඨමාරු වෙනවා නේ හිටපු ගම. ඈ? නාලා නැහැ ඔය පැය භාගෙට. පැය භාගෙට නෑවද බං මේ රෑ මැද? හරි. සමූහාර්ථවාචී පද කමාදාලියනේ. එනම් මෙන්න මේවා. දන්නවනේ සමූහාර්ථවාචී පද. අපේ හචිනියක් අහෙම මේ හැම වෙලේම පිහිල්ලක් මේ දියැලක් යටින් එළියට ගෙන් එළියට ගිහුවම දියැලක් නේ බදුල්ලේ. ඉතින් දියැලි කඳු හෙල් තන්නේ කරගෙන ගමන් ඉන්නේ. එච්චර තන්නේ කළත් ඔය ඇඟ අඩුන්නේ නැහැ නේද? උසත් නැහැ. කියලා 4.9 නේ උස. 4.9 නේ උස. හිතාන් කොටට කොටේ ඈ හැබැයි හසින ඔය බදුල්ල පැත්තේ කන්දකින් දැම්මනම් රෝල් වෙලා අර බස් එක රෝල් වුණා වගේ නෙවෙයි රෝල් වෙන්නේ ඈ වෙනම පාරක් හැදෙනවා පල්ලෙහාට යන්න හසිනිලා ඉතින් ආයේ විහිළු කරන් තියෙන මාසයනේ හසිනි ඈ හසිනි අම්මලාට නම් සතුටු ඇතිනේ දුවලා ආයේ බැනුම් අහන්නේ නැහැ ඈ අම්මලාට සතුටුයි නේද අපේ දුව ආයේ බැනුම් අහන්න නැති වෙයි කියලා මගෙන් අඩුවෙන්ම බැනුම් අහලා තියෙන ප්‍රාර්ථනා ලියන්න සමවාර්ථවාචී පදේ නම් රෑල රෑල නෙවෙයි රැළ වැඩිම එකක් මං ඔව් රවීෂට අමතව හොඳට රැළ රෑන පෙළ කැල සමූහාර්ථවාචී පද ඔක්කොම ගන්න බෑ අපිට මේ මං කියන ඒවා ගන්න රැළ රෑන පෙළ කැල රංචුව වැනි පද වැනි පද ප්‍රාණවාචී පද සමග යෙදෙන විට මොකද වෙන්නේ? දන්නවනේ කියලා මොකද වෙන්නේ? ආඛ්‍යාතය බහුවචනයි. ඔයා දන්නවද? ඒක තමයි වෙන්නේ. ආඛ්‍යාතය බහුවචන වෙයි. ආඛ්‍යාතේ බහුවචන වෙයි. අන්න රවිශාක උත්තරේ කියලා ඉවරයි. ගස්වල ලගිති. ඇයි සමූහාර්ථවාචී පද රෑන කියන එක. ළමයි එතකොට මම කිය බලන්න සමූහාර්ථවාචී පදයක් ප්‍රාණවාචී පද සමග ප්‍රාණවාචී කුරුළු නේද? මේ වගේ ප්‍රාණවාචී පදයක් එක්ක සමූහාර්ථවාචී පදයක් යෙදෙනවා. අනිවාර්යෙන් ආඛ්‍යාතය බහුවචනයි. right? ඊළඟට මේක සරලයි ඈ. මම හරි මේවා ටික ලියන්න යනවා. නෑ ළමා ලියන්න මම දෙන්න.
අතීත කාලේ. නේද? ගියෝය. ලගිනි කියන්නේ මොකද්ද? කොළඹ භාෂාවනේ. කොළඹ භාෂාව දන්නේ නැහැ නේ. ලගිනවා කියන්නේ වාසය කරනවා කියන්නේ. ළමා කැල පාසලට ගියෝය. මෙන්න හේතුව තමයි කැල ළමා කියන්නේ පණ තියෙනවා. ඒතකොට ගියෝය ගියහ දාන්න පුළුවන් ඈ. ඔයාලා දන්නේ කිම්ම දාන්න ගියෝය කියලා. ඒක දැන් ගියේය කියලා දැම්මොත් වැරදි මේක ඈ. ගියේය කියලා තිබ්බොත් වැරදි. බලන්න ඒක අවස්ථාවල බලන්න. මට මේ වාක්‍ය අනාගත කාලෙන් කියන්න බලන්න. අලි රංචුව කැලයට යයි. අලි රංචුව කැලයට යයි. ඒක අනාගතෙන් කියන්න බලන්න. කියන්න බෑ. දන්නේ කෙනෙක් කියන්න. අලි රංචුව කැලයට යයි කියන එක අනාගත කාලෙන් කිව්වොත් ඈ යන්න ඕය. කුකුලත් යන්න වගේ යන්නේ නේ. කෑ ගහවනේ කුකුලා. පොඩ සද්ද දානවා කුකුලගේ සද්ද දානවා කොකෝ ගාලා පොඩි බයිද පොඩි ලයින් එකක් දෙන්න. කුකුල් ලයින් එකක් දෙන්න බයිද අපිට. ඉස්සෙල්ලාම ආවේ කුකුලාද කිගේද ළමයි? බිත්තරේද? බිත්තරයක් එන කුකුලෙක් ඉන්න බෑ. කුකුලෙක් එන්න නම් බිත්තරයක් ඉන්නවා. ඉස්සෙල්ලාම ආවේ ගැහණුද පිරිමිද? මෙහෙමනේ පිරිමි නැතුව ගැහණු ළමයින්ට බබෙක් හදාන්න පුළුවන්. පුළුවන්. දන්නේ නැද්ද? ඈ? පුළුවන් ඈ? ඇයි? දැන් තියනවනේ නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම ශිල්ප. මගුල්ලා ඉන්න තොලිය බලන්න. අලි රංචුව කැලේට යන්න ඕනේ. අනුන්ගේ දොල්මයි හොයන්නේ. හ්ම්. කට්ටිය පෑන් එහෙම කියන්න වනේ එහෙම දෙස් එකේ හොම්බක් දැන ගන්නවා. කෝ කියන්නකෝ අපි අහගෙන ඉන්නම් කියලා. නේද? අලි රංචුව කැලේට යන්න ඕය. දැන් වාක්‍ය රීති nothing වගේනේ. ඈ? දැන් වාක්‍ය රීති ලේසි වගේනේ. හරිම ලේසි නේ ළමයි. ඈ? අමාරුයි කියලා නේද හිතුවේ? ඈ? මේක අමාරු නෑ. ලේසි නේද? ඈ? බොරුවටනේ බය කරලා තියෙන්නේ මෑට්ටා නේද? හරි. දැන් රීතිය ලියන්න. මෙන්න මේවා මතක තියාගන්න ඕනේ. ළමයි ඔයාලට මේ හදන වෙලාවට ලේසි. මේවා මතක හිටින්නේ නැති එක අමාරු. නේද? මේ රීති මතක හිටින්නේ නැහැ. දැන් ඕවා එකවර දෙද්දින්නේ මතක හිටින්නේ නැත්තේ. ඒකනේ ප්‍රශ්නේ. ලියන්න. පොකුර ඉත්ත කැන. පොකුර ඉත්ත වැනි පද මේවත් සමූහාර්ථවාචී පද තමයි. වැනි පද අප්‍රාණවාචී පද සමග යෙදෙන විට ආඛ්‍යාතය මොකද වෙන්නේ රවිෂා? ඒක වචනයි. ඒක ලියා ගන්න. ඒක වචන වෙනවා. පොකුර ඉත්ත කැන වැනි පද අප්‍රාණවාචී පද සමග යෙදෙන විට ආඛ්‍යාතය ඒක වචන වේ. දැන් තේරෙනව නේද? ඔයාලා පටල ගන්නේ සමූහාර්ථවාචී පදයක්. දැන් හිතන්නු මේම
කුරුළු ඉත්ත කියලා තියෙනවා. එහෙම ලියන්නේ නැහැ නේ. නේද? කුරුළු ඉත්ත කියලා කියනවද? නැහනේ. නැත්තම් අලි කැන. අලි කැන. ලියන ඈ ලියන්නේ නැහනේ මචං. ඒකයි. හරි. අපි බලමු මෙහෙම. පොඩක් ඉන්න ඈ. පොඩි මිස්ටේක් එකක් ඔමිට. ඒ කැම්පස් එකේ පොතෙන්ම බලමු. මේවා සීකිරි කුරුටු කී වගේ බම් මගේ මේ ලෙක්චර්ස් වල නෝ. අතනින් උඩින් කාකපාතයක් දාලා දාගන්න පෙළ මුල කියන වචන දෙකක්. පොකුර ඉත්ත කැන පෙළ මුල බත් මුල වගේ කියන්නේ. හරිද? මට මේ වචන දෙක ඔයාලා නෝට් එක හදද්දි මිස් වෙලා. හරිද? sorry. හැබැයි මම මිස් වෙන්න දුන්නේ නැහැ. මට ඒක මීටර වුණා. හරිද? right. දැන් බලන්න මේ ගස් පෙළ මොකද වෙන්නේ ළමයි? සුළඟට කොහොමද දෙන්න ඕනේ? ඈ? ගස් පෙළ සුළඟට වර්තමානයෙන් වැනේ. ඊළඟට අපි මුල කියන එක දාමු. බත් මුල මේසය උඩ තිබෙයි නැත්නම් තිබේ කියලා දාගන්න. මේසය උඩ තිබේ. පොකුර කියන එකට දාමු. මල් පොකුර සුළඟට වැනේ කියලා දාන්න ළමයි. මල් පොකුර සුළඟට වැනේ. හේතුව තමයි පෙළ මේවා ඉලි ගහ ගන්න ඈ. පොකුර කියන එකක් දා ගන්න. මල් පොකුර ඒක දාන්න. ඒ සුළඟට වැනේ කියලාම දාන්න. කමන්නේ. නැත්තම් සුළඟට සෙලවෙයි. දැන් ඔයාලා වැඩේ අල්ලන් ඉන්නේ. අය මට කියාගෙන යන්න තියෙනවා. දරුවෝ එහෙම නිදි කරන් තියනවා නම් මේ කියන්නේ නෑ කොහොම බබා හම්බෙන්න ළඟයි ඔක්කොම මම දන්නවා. දැන් මාස ගාණක් දරාගෙන හිටපු නේද? ඈ දරු ගැබ පහළ වෙන්න ළඟයි. නොවැම්බර් 10 වෙනිදාට හැමෝම ප්‍රසූත නිවාඩු. ඈ හැමෝම ප්‍රසූත නිවාඩු දාලා යනවා ඔන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න. ඔන්න ලියන අයට බබා හම්බෙනවා. ලියලා ඉන්න වැඩක් නැහැ හලු. BC එකට කෙලුණා. සිංහලවත් බලමු. සිංහලත් ලියලා එනවා. සර්ට ඇවිල්ලා කියන කමන්නේ සර්. මුහුණ දෙන එකනේ වැදගත්ම දේ. හැම දෙයකින්ම දිනන්න ඕනේ නැහැ.
මූණ දෙන එක තමයි හොඳම කියලා ඔන්න සර් සෙකන්ඩ් ෂයි එක කොයි කාලෙද දන්නේ පටන් ගන්නේ අපි සෙකන්ඩ් ෂයි රිවිෂන් එක නේද ආන්නේ උඹලා ආයෙත් ඉතින් මේවම තමයි කරන්න තියෙන්නේ හරි නේද නමකනවා හේතු තමයි මේ මුල කැල පෙළ ඕව හරි ඊළඟ එක ලියන්න ඊළඟ එක ලියන්න ඔන්න ටිකක් වෙනස් එකක් ප්‍රාණවාච මේක ටිකක් අමාරුයි ප්‍රාණවාචී සම්හාර්ථවාචී පදවලට ඔන්න අමාරුවේ දාන්න යන්නේ ප්‍රාණවාචී සමෝහාර්ථවාචී පදවලට ප්‍රථමා විභක්ති ඒ ප්‍රත්‍ය හරිද ඒ කියන්නේ දාගන්න දෙකක් ඇතුලේ මොන දෙක ඇතුලේ දාගන්න ඕනේ උද්දෘතකම දෙකක් ඇතුලේ ඒ කියන එක ඒ යන්න ප්‍රත්‍ය ගැන්වූ කල්හි මට හඬ කවන්නත් පුළුවන් පොඩි මේක පෙන්නන්නද බෑ ලැජ්ජයි බං ප්‍රත්‍ය ගැන්වූ කල්හි මට කාන්තා කටහඬක් බලන්න කොච්චර ලස්සනද නේද ලියපල්ලා ප්‍රත්‍ය ගැන්වූ කල්හි හොඳයි නේ ටැලන්ට් මල්ටි ටැලන්ට් ආඛ්‍යාතය මං කියවනේ උඹලා ඉන්න මට ට්‍රැක් පයින්නවා කියලා හරිද ආඛ්‍යාතය මොකක්ද වෙන්නේ ආරවිෂා මොකක්ද වෙන්නේ බහුවචන වෙනවා නේද? ඈ ඔහොම එකක් උගන්වන්නේ නැහැ. අර දෙක විතරයි ගන්න තියෙන්නේ. එහෙනම් ඒක ආඛ්‍යාතය එක වචන නෙමෙයි එක්කෙනෙක් බවට පත් කරනවා ඒ කියන ප්‍රත්‍යාවම මේ ප්‍රථමා විභක්ති ප්‍රත්‍යාව මතකද ඈ ඒ කියන ප්‍රත්‍යාවම මේක ළමයි ගොඩාක් වෙලාවට යෙදෙන්නේ නැහැ හරිද මේක ටිකක් යෙදෙනවා එළවල වලට එනවා හැබැයි ඔයාලා ගොඩාක් වෙලාවට දකින්නේ නැහැ මෙහිම වචන නෝ බලන්නකො මෙහෙම මැති ඝන දැන් මේකේ ඒ කියලා ප්‍රත්‍යක් තියනවද මැති ඝන කිව්වම නැහැ අනේ මැත කියන එක ඒ කියලා ප්‍රත්‍යක් නැහැනේ මේකේ ඒ කියලා ප්‍රත්‍යක් මෙහෙම එන්නේ මැති ඝනයේ ඒ කියන්නේ මැති තුමා කියන එක නේද ඈ මැති ඝනයේ කියන්නේ ළමයි දැන් මැති ඝන කිව්ව බහුවචන නේද මැතිවරුන් හරිද මැති ඝනයේ කිව්වහම එයා ඒක වචන බවට පත් වෙනවා ඒකයි ඔය ප්‍රථමා විභක්ති බවට පත් වෙනවා කියන්නේ ඒක වචන උක්ත පදයක් බවට පත් වෙනවා හරිද මැති ඝනයේ ලියන්න මෙහෙම රජගෙට පිවිසියේය හරි ඒක වචන ආඛ්‍යාතයක් අතීත කාලේ දෙයක් තියෙන්නේ ඈ දැන් මෙතන PVC ඔය කිව්වොත් හරියද වැරදි ඒක වචන හරිද ඒක මතක තියාගන්න දැන් මේ මරේදී ඉගෙන ගන්න නෑනේ මේ අපෙන් විතරයි හැමදාම නෑ හැමතැනම නෑ හරිද රයිට් ඊළඟට හදන්න බලන්න මේක
බඹර ගණයේ තඹර වනයේ හොඹ යති. මොන කුණුවරටද මේ? බඹර ගණයේ තඹර වනයේ හොඹ යති. මම ඒක ලස්සන තාලෙට අත පද්දලා කියන්න පුළුවන් ඈ. කවුද අපේ ප්‍රාර්ථනා පොඩ try කරන්න. බඹර කියද්දි උඩට වන්නමට. alright. හරිද මේක? තඹර වනයේ කියද්දි යටට. හරිද? දැන් මේක හරිද? ලියන්නේ ඈ? ලියපියවක දැන් ඈ? දැන් මේක හරිද? මේක හරිද? ආඛ්‍යාතේ වැරදි. ඒක වචන වෙන්න බෑ. ඔය කොහොමද එහෙම කියන්නේ? කොහේ කොහමයි? එහෙම තමයි. එහෙම වෙන්න බැරි ඈ. මොකද වෙන්න ඕනේ? ඔබ යති කියන එක වැරදි. නේද? ඔබ යයි. හොයලා යනවා කියන එක. ඔබ යයි වෙන්න ඕනේ ළමයි. මේක වැරදි. ඔබ යයි. right? මේක වැරදි ඈ. මොන කැපුවා? ඊළඟට තව එකක් කියන්නම් මම ලියන්න ඕනේ නෑනේ. ලියන්න. රජ ගණයේ අමාත්‍ය මණ්ඩලය අනාගත කාලෙන් කිව්වොත් කොහමද එන්නේ? අමතනවා කියන එක කියන්න බෑ. රජ ගණයේ ඇමති මණ්ඩලය. ඔව් මොකද? අමතන්නේ අමතන්නේය අනාගත කාලෙන්. කාල තුනට අනුව දීලා තියෙන්නේ. අමාත්‍ය මණ්ඩලය අමතන්නේය. ලේසි නේද? හැබැයි ඔයාලට මේක මඤ්ඤං වෙනවා ගණයේ කියලා තිබ්බ ගම. ගණයෝ වෙන්න ඕනේ. ඈ ගණයෝ කරා නම් හරියයි නේද? කියලා හිතෙනවා. හරිද? හරියයි. ගණයෝ කරාම හරියයි. සින්දුවක් කියමුද? නිදිමතයිද? ඈ සින්දුවක් කියමුද? මොකද කියන්නේ? සින්දුවක් කියමුද? රවිශාක සින්දුවක් කියමුද? කාලෙකින් කිව්වෙත් නැහැ. අද රවිශා. මොකද කියන්නේ? ඈ ප්‍රාර්ථනා කර කියන්නේ. ප්‍රාර්ථනා. අද ඈ අපි නංගිගෙන් එහා කහමු. චූටි නංගිගෙන්. අනේ මට මූඩ් නැහැ. චූටි නංගිගේ සින්දුවක් කියන කියමු ළමයි එනවා. ඈ අක්කලා යන්න කලින් යාව සර්ප්‍රයිස් කරලා යවන්න බෑ. බෑ. එහෙනම් හෂිනි අක්කට කියමු අපි හෂිනි අක්කී. අක්කි බබෝ බැයිද? ඈ ඔයාගේ ස්වීට් වොයිස් එකෙන් අපේ කම් පිනවා යන්න සින්දුවක් කියන්න බෑද? ඉන්නවා ළමයි හොඳ ගායිකාවක්. හැංගිලා ඉන්නේ නිකවරටිය පැත්තේ. ඉමාෂා මොකද කියන්නේ? කියමු නේද? ඈ ඉමාෂා සින්දු කියන්න පුළුවන්. ඈ මොකද කියන්නේ? එහෙනම් සින්දුවක් නැහැනේ. ආයෙත් ජැක්කයක් ගහගත්තා. කියන්නේ මට සින්දු කියන්න බෑ බා. එහෙනම් සයිකෝ කියන්න. හරි මම සයිකෝ කියන්න. සින්දුවක් නේ. හරි සින්දුවක් කියන්න ඉන්නේ. මොකද කියන්න ඕනේ? ඈ පින්ජාව නැත්නම් වත්තට යන්නම් මලක් කඩන්න. ඈ රෝස මලේ නටුවේ කටු. නැත්නම් කොටු වැටිච්ච පුංචි සර වැඳන් නටන මල්ලියයි. ඈ අය ආසිනේ ඔබයි හදවත සියුම් තැන්වල. ඒක කියලා තියෙනවනේ.
මම මේ ක්ලාස් එකේ ගායනා කරන අවසාන ගීතය 2025 ක්ලාස් එකේ. හරිද? අවසාන වතාවට ගායනා කරන ගීතය. මේක ඔයාලා අහලත් ඇති මං කියනවා. ඇයි නායි නුඹ? හැබැයි ඔයාලට ඇහිත් දන්නේ නැහැ. මට ඇහෙනවද කියලා? ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? ඒකේ සින්දුව යන්නේ නැහැ මචං. තාම බලන්නේ. සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුනේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුණා කෙල්ලෙක් තනි වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදානුලා පපුවේ ඉන්නුවත් හිත දෙනවා මං නොමිලෙමලියා කැත කමෙන්ට් දාන්න බෑ ha 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 මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැඳුනේ ඔය නුහුරු නෙතු බැල්මේ තුරු හිතවත්කම තිබුණේ තනි වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදා නොයා පපුවේ තියායිස ඉන්නුවත් හිත දෙනවා මං නොමිලෙම ලියා ha 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 නිගුණීන ඇසන් රහසේ ඉකිනෙහි නොපෙනෙන මාගේ මගේ හේන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදා නොයා පපුවේ තියායිස ඉන්නුවත් හිත දෙනවා මං නොමිලෙම ලියා සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුනේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුණා කෙල්ලෙක් තනි වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදා නොයා පපුවේ තියායිස ඉන්නුවත් හිත දෙනවා මං නොමිලෙම ලියා ha 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 පපුවේ තියායිස ඉන්නුවත් මං නොමිලෙමනියා හරි ඈ නොමිලේ දෙන්නේ නැහැ පිස්සුද එහෙම දෙන්න බෑ ගණන් රවිශක්කරත් සින්දුවක් කියන්නේ කියවනේ ළමයි ඈ මේ මොන ගෑණියක්ද කෑ ගහන්නේ රවිෂ අක්කා කියන්නේ ඔව් රවිෂ අක්කා කියන්නේ එකක් කියමු රවිෂා ඈ හිංචි පිංචි ආවා කියමුකෝ එන හසිනේ අපුඩි ගගා කියන්නේ සින්දා හිංචි පිංචි ආවා යද්දි තනි වෙලා දෙන්නකෝ ඔයා පොඩ්ඩක් බෑද අපිට ඈ ප්‍රාර්ථනා අක්කා බෑද නටන ගම සින්දා කියන්නේ රංගිනි මාල දන්නයි දැන් අදින
ඈ මයික් එක ළඟට එද්දි සද්ද එනවා. ආයෙ පස්තරේ යද්දි නෑ. හරිද? ආයෙ මල්ලා තියනද? අර ඔන්චිල්ලාව පදින ගමන් ඔන්චිලි මාරුමක් කියනවා. අර මයික් එක අරන් ඔන්චිල්ලාව යද්දි ළමයි දෙපැත්තට යනවා. හරිද? මල්ලා තියනද? හරි. සින්දු මට කියපු අවසාන සින්දුව මම 2025 ක්ලාස් එකේ ඉවර වෙන දවසේ සින්දුවක් කියනවා. ඒක ඔයාලා අහලා ඇති. මේ අහලා ඇති. දැන් අහන්න දෙන්නේ නැහැ. හරිද? හරි ලස්සන සින්දුවක්. හැබැයි ඒක මට ලස්සනට කියන්න බෑ. ඒක මට ලස්සනට කියන්න බෑ. හැබැයි ඒකේ අර්ථය රසවත්. රයිට් හරි. අවසාන දවසේ ප්‍රාර්ථනාකාගෙන් නැටුමක් තියෙනවා. රවිශාක්කාගෙන් සින්දුවක් තියෙනවා. සිත්මිගෙන් මොකද රැප් යන්නේ? සිත්මිගෙන් රැප් එකක් තියෙනවා. මේ හෂිනිගෙන් මොකද? ඉංග්ලිෂ් සෝං එක නේද? මොකද love me like you do ද? ඈ ඒක නේද? love me like you do. ඕකේ. හරිද? මේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කවන්නේ අපි අහගෙන ඉඳලා බොරුවට අප්පුඩි ගහන්න. ලස්සනට තේරුණා කියලා කියන්න. හරිද? අනේ අක්කා රවිෂ අක්කට කියන්නකෝ දැන් ඕම් බන්නකෝ රවිෂ ඉතින් පව්. නවෝදිරක් තියෙනවද? ඉමාෂට. ඉමාෂටයි ප්‍රාර්ථනාටයි නැටුමක් තියෙන්නේ. ඉමාෂත් හොඳ නැට්ටිච්චියක් කොහොම හිටියට. හරිද? හොඳ නැටුම් නටලා තියෙනවා. ප්‍රාර්ථනා වගේ. හරිද? රවිෂ අක්කා කැමති නම් සින්දුවක් කියන්න අවස්ථාවක් දෙන්න. පොඩ්ඩයි හැබැයි. පොඩ්ඩක් කියන්න. සඳරානි තනිවී නිල්ලාසේ පිණිපාන නිවිලා අද නිවසේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ ගේ පුරා දුවන්නේ සමනල පාට සිතුවම් අඳින්නේ ගීතිකා ගයන්නේ දෝ කවදාද දෙකුරුන් දකින්නේ ටිකිරිලේ සිහින දිගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ යලි ඉපදෙන්න ඔයා සුදු දෝනි මගේ ඇති ලස්සනයි. දැන් දෝනි ඉපදෙන ගමන් ඇත්තේ. හරිද? දැන් දෝනි ඉපදෙන ගමන් ඉන්නේ. ඔයා කිව්වනේ. ඔයා කියනකන් ඉඳලා තියෙන දෝනි ඉපදෙන්න. සුදු දෝනි හෙට එළි වෙද්දී ඉපදෙනවා. ලස්සනයි ඈ. හොඳයි. කටහඬ හොඳයි. වොයිස් චේන්ජ් යන්න පුළුවන්. හරිද? මටත් කාන්තා කටහඬින් සින්දු කියන්න පුළුවන් ඈ. හරිද? ටැලන්ට් මගේ ටැලන්ට් පෙන්නුවත් ඔබලා මෙතන ඉන්නේ ඈ. ලතා වල්පොල. හරිද? එතකොට තව ඉන්නවා හොඳ ගායිකාවෝ. හරිද? මේ මඩේ ලගින තාරාවන් නාවන්නද මං ඈ අහලා තියෙනවද? ඌරු ගලෙන් මොන ගජමුතු අරගන්නද නේද? ඊළඟට තියෙනවා මිනි මිනි පොදේලා අඳුරේ නේද? ඔක්කොම ඉදි මට කියන්න බයයි. සර්ලා ඔක්කොම ඉදි. සර්ලා ඔක්කොම කියන්නේ දැන් බීසී සර්ුත් ඉන්නවද මීටින් එකේ? ඈ? පොර කොහෙන්ද ආවේ? පොර ගෙඩියා බීසී සර්ුත් ඉඳලා බලන්න තමයි. ඈ? හරි. 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 අපි කියමු මොකද සංගීත අසුනේ කෝල් ගත්තා උන් දෙනා මල් කනවා මේ රෑ මැද. ලස්සන ඒ දෙනා කෝල් ගත්තාම ලස්සනට කියනවා. මට කට්ටිය කෝල් ගත්තාම මම ලස්සන සින්දුවක් කියලා තමයි වැඩේ පටන් ගන්නේ. දැන් ඔයාලා මගේ ප්‍රශ්නයක් අහන්න මේ
කෝල් එකක් ගත්ත ගමන් මම පටන් ගන්නේ ඇයි මට ගෙම්බා කිව්වේ මං කැතද තාම මගේ මූණ දැක්කේ නැද්ද හරියට අහදිනවද නෑ හරිද ඔයගේ ලස්සන සින්දු කැලක් කියලා තමයි අපි උත්තර දෙන්නේ හරිද ඉතින් සතුටුයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණ ඔබට ලක්ෂපුති මමද ලක්ෂපුති වැඩසටහනට සම්බන්ධ වුණ රවීෂා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණේ මොන වුණත් ඔබ 1,75,000ක් ජයග්‍රහණය කළා තමයි අද ගෙදර යන්නේ හරි ඊළඟ තරඟකාරියට අපි අවස්ථාව දෙනවා ලියන්න මගුල් අහා ඉන්න නැතුව ගෞරවාර්ථයේ පදයක් එතකොට අපිත් මාතලේ ඔබ මාතලේ ඉන්න එපා හරිද මාතලෙත් ඉවරයි ගෞරවාර්ථයේ පදයක් ගෞරවාර්ථයේ පද කියන්නේ මොනවද ඈ ආන ලියාගෙන වරහන් ඇතුළේ ආන අනු අනි අණ්ඩ අණ්ඩි ආන අනු අනි අණ්ඩ අණ්ඩි මොකද තමයි ගෞරවාර්ථයේ ප්‍රත්‍යය නේද තද්දිත වල ඉන්නේ මේ තද්දිත මචං ඈ මෙතන යන්නේ මේ වාක්‍ය රීති වල දැන් ඔයාලා තේරෙනව නේද වාක්‍ය රීති වල තියෙන්නේ ඈ ක්‍රියාපද ඊළඟට ගත්තාම විභක්ති කෘදන්ත ඈ තද්දිත ඒවා කියලා ඒක තමයි මේ පාඩම් කලින් උගන්වන්නේ හරිද නැතුව මේ පාඩමට එකපාරටම ගියාට කාට හරි කිව්වොත් කෘදන්ත රූපයක් සහිතව තිබ්බොත් කියලා එයා කෘදන්ත කියන්නේ මොකක්ද කියලා දන්නවත් නැහැනේ ඒ හින්දා තමයි ළමයි වාක්‍ය රීති කියන පාඩම අවසානයේ උගන්වන්නේ රයිට් ආන අනු අනි අණ්ඩ අණ්ඩි ලියන්න වරහණ මාලා වැනි පද උක්තය වී ඇති විට වැනි පද උක්තය වී ඇති විට උක්ත වීලා උක්ත පදේ විදියට තියෙදි හරිද උක්තය වී ඇති විට ආඛ්‍යාතය බහුවචන වේ පුතානෝ හෙළ සිරිත් රකිති මෙන්න ගෞරවාර්ථයේ පදය බහුවචන ආඛ්‍යාතය රකිති වර්තමානයේම ලියමු අනිත් ආඛ්‍යාතත් දාලා වඩ හදන්න පුළුවන් දැන් හරිද කුමරාන යුද බිමට පිවිසෙති අපි අනාගත කාලේ එකක් ලියමු මෙහෙම පියාන 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 දැන් ඔක පියානෝ වෙන්න ඕනේ නෑ එතකොට ඇයි ගෞරවාර්ථයේ ප්‍රත්‍යක් ඇතුළු කොමත් ආඛ්‍යාතේ බහුවචනයිනේ ඔයාලා ඔක අය පියානෝ කියලා හදන්න ඕනේ නෑ පියාන කියන්නේ අර ගෞරවාර්ථයේ ආඛ්‍යාතයනේ එතකොට කෙලින්ම බහුවචනෙන්ම ආඛ්‍යාතයේ යෙදලා තිබ්බොත් ඒක නිවැරදි වාක්‍යයක් වෙනවා හරිද එහෙම වාක්‍යයක් හදලා තිබ්බත් ඔයාලා වැරදි ඈ නිවැරදි වාක්‍යයක් අය හදලා තිබ්බොත් ඒත් උත්තරේට වැරදි දාන්න හරිද ලියන්න පියාන මව අමතා වැඩට අනාගත කාලෙන් යයි කියන එක අනාගතෙන් තිබ්බොත් නිදිමතයි දායක කියන්න බෑ පියාන මව අමතා වැඩට යයි කියන එක අනාගත කාලෙන් ලිව්වොත් හරි ගස්සලා යන්නේ
නෑ බහුවචනනේ යන්නෝය. යන්නෝය. ලියන්න. පියානෝ මව අමතා වැඩට යන්නෝය. අතීතෙන් කිව්වොත් ගියෝය. ගියෝය. හරිද? right. හමෝ. දැන් මහසි මචං මටත් ඈ. හූ. හඩෝ 2:50 නේ. right. ඒකත් ඉවරයි. අපි ඊළඟ රීතියට. දැන් කීයක් කරලා ළමයි රීති? 12යි. අවුලන්නේ අපි ගොඩක් කරලා තිනවා. මොකද අර ආඛ්‍යාත යෙදෙන විදියක් ඉගෙන ගත්තානේ. මට ඕනේ උනේ ආඛ්‍යාතයේ යෙදෙන විදිය අල්ලා දෙන්න විතරයි. එතෙන් එහාට වාක්‍ය ටික කියාගෙන යද්දි ඔයාලට අල්ල ගන්න ලේසි. නේද? හරි. මේවා කොහොමද ලේසි? ලියන්න. හැබැයි මේන් බලන්න මෙතනදී වෙනස් වෙනවා. ඔයාලා දැන් ගෞරවාර්ථයක් ආවොත් බහුවචනනේ. හැබැයි මෙතනදී ඒක වචන වෙනවා. ඕම් බලන්න. ලියන්න මෙහෙම. හිමි තුමා තුමිය. හිමි තුමා තුමිය. කමා දාලා ලියන්න ඈ. හිමි තුමා තුමිය. වැනි පද ගෞරවාර්ථය කියලා ලියන්න එපා. වැනි පද හිමි තුමා තුමිය. වැනි පද ගෞරවාර්ථ පද ලෙස නොසලකා ගෞරවාර්ථ පද ලෙස නොසලකා ආඛ්‍යාතය ඒක වචනෙන් තැබිය යුතුය. මොකද බා? තනියට ඇඬිලා තින්නේ දැන්. දැන් ලියපල්ලක්. දැන් මොකද්ද ලියව හැසින්නේ? ඕක ලිව්වේ වෙන්න ඕනද සර්? ඇයි ලිව්වේ වෙන්න ඕනේ? ආඛ්‍යාත ඒක වචනමනේ. ඒක එහෙනම් මේක වැරදි වාක්‍යයක්. මේක ලිව්වේය. ආතල්නේ දෙන්නේ නේ. ලිව්වේය. හරිද? රහල් හිමි කියන පදය ගෞරවාර්ථයේ විදිහට සලකන්නේ නැහැ. ලිව්වෝය නෙමෙයි ළමයි ලිව් වේය. හරිද? ලිව්වේය. ප්‍රෑන්ක් එකක් කරේ. හරි. ඊළඟට දැන් ඔයාලා ලියාගෙන යන්න දෙන්න මමයි පොඩ්ඩේ ලියන්න ඕනේ. සභාපතිතුමා මොන තුමා කියන පදේ. ඉලක්ක ගහගන්න එක යටින් ඈ. සභාපතිතුමා සභය ඇමතු අපි ඕක අනාගත කාලේ කියමුද? ඈ? එතකොට මොකක්ද වෙන්න ඕනේ? අමතන්නේය. සභාපතිතුමා සභය අමතන්නේය. හම්මෝ 3ට නවත්තමු නේ ළමයි. මාසීනේ. මිස්සක් කරන්න බලන් හිටියේ 5වත් වෙනවා කරොත්. ඇයි දන්නවද? මේකේ ළමයි 17 18 රීති දෙක සම්පූර්ණ පිටුවක් තියෙනවා. හිතන්න කොච්චර ලොකුද? ඒකේ තමයි තියෙන ඔය අන්තර්වාක්‍ය ඊ කියන සම්බන්ධාර්ථ ප්‍රත්‍යය යෙදිලා එකම වාක්‍ය ඇතුලේ වාක්‍ය දෙකක් යෙදෙන අවස්ථා තියෙනවා. ඒක ටිකක් ගොඩාක් අමාරුයි. හරිද? ඒක මධ්‍යම පුරුෂ වලින් තියන්න ඕනේ ආඛ්‍යාතයේ අන්තර්වාක්‍ය. ඒ වගේම තමයි අනිත් වාක්‍ය සාමාන්‍ය ආකාරයෙන් ආඛ්‍යාතය තියෙනවා. ඒක ටිකක් උගන්වන්න වෙලා යනවා. එහෙනම් අපි මේ ගෞරවාර්ථය ටික ඉවර කරමු. හරිද? තව එකයි ගෞරවාර්ථය තියෙන්නේ. ඒක ඉවර කරමු. ඊට පස්සේ තියෙන්නේ
නිත්‍ය බහුවචන ගැන තියෙනවා. හරිද? නිත්‍ය බහුවචන වලින් දෙකක් තියෙනවා තව. රේති. අපි ඊළඟ දවසේ ඊළඟ 25ම එකවර ඉවර කළා දාමු. 4ට පටන් ගමු. සිකුරාදා ස්පීඩ් කරමු. අද අර වගු ටික උගන්වන්න පැය කමාරක් විතර ගියානේ. වගු ටික ගාලා ලෙක්චර් එක දෙන්නේ ඒකයි. හා. හරි. ඊළඟට තව එකක් කියන්නද? ඔය තුමා තුමිය කියන එකට. තුමිය කියන එකට කියන්නේ කුලපති තුමිය දේශනයට කුලපති තුමිය දේශනයට කුලපති තුමිය දේශනයට අපි ඔක වර්තමානයේ කිව්වොත් මොකක්ද එන්නේ ඔය? ආවා කියන එක කියන්න ඕනේ. පැමිණේ. මාරු චාරිත ඉන්නේ ඈ වැරදුනාට පස්සේ නෑ එහෙම නෙවෙයි අර විදියට එන්නේ. පැමිණේ ප්‍රෑන්ක් එකක් කරේ නේ මම දන්නවා ප්‍රෑන්ක් එකක් කියලා. ඒදී ප්‍රෑන්ක් එක. කවුද නවෝදී ඔව් සර්. ඉනිමතේ දින්නේ නෑ. නෑ. මේ වාක්‍ය රීති කරනව නේද? ඔව්. දැන් මේ රීති කරලා තියනවා කලින්? ඔක්කොම වගේ නෑ ටිකක් කරලා තියෙනවා. දැන් වාක්‍ය රීති වල කොච්චරක් හරියනවද සාමාන්‍යයෙන් ප්‍රශ්නේ? 12ක් 13ක් වගේ තමා ලකුණු වෙන්නේ. රයිට්. ඒකයි අය මොකද කරන්නේ? ඡේද එක. හා. අංගානුංග කළම නෑ නේද? නෑ ඒක කරලා නෑ. දැන් විභාගෙට ගියාම අනිවාර්යෙන් ප්‍රශ්න 3ක් කරන්න ඕනේ ඈ මේ පාඩම. හරිද? මම දැන් ස්පීඩ් කරන විදිහ කියා දෙනවා. හැමෝම ප්‍රශ්න 3ක් කරන්න try කරන්න. හිතන්න වාක්‍ය රීති වලට 13යි. අංගානුංග කළා 14ක් තිබ්බා. ඡේද ප්‍රශ්නෙට 15ම තියෙනවා. එතකොට ඔයාලා දැන් හිතන්න ඔයාලා වාක්‍ය රීති වල 13යි කියලා. 14ක් තියෙන කියලා ලකුණු එකතු කරන්න. කෙටි සටහන් ලිව්වත් කමන්නේ. කෙටි සටහන පට්ට ලේසි ඈ. දීලා තියෙන කෙටි සටහන් ටියුට් එකෙන් අනිවාර්යෙන් 3ක් එනවාම තමයි. ව්‍යාකරණ ටියුට් ඇතුනේ අනිවාර්යෙන් 3ක් තියෙනවා. එහෙම 3ක් ලියන්න පුළුවන්ද? මොකද? එහෙම 3ක් ලියන්න පුළුවන්ද? ඔයාලට කැමති නම් 4ක් උනන් ලියන්න පුළුවන්. හරි. එහෙම වැඩියෙන්ම දෙක. ඈ? ඒක ආසයි වගේ නේ ඉතින්. අනිත් අයට ඇයි? මොකද අවශ්‍ය? ඉතින් එහෙම ඔක්කොම කරාම එතකොට අර හරියන එකෙන් 15ම හරි ගියා කියනකො දෙකේම එතකොට ඒක වෙන කෙනෙක්ට ආසි නැද්ද? නෑ. ඉතින් එයාගේ දක්ෂකම අනුවනේ යාලියා. ඔව් ඒකට. ඒ නට කලින් පාඩම දෙකයි නේ රචනාවයි සාරාංශය. වාක්‍ය රීති අනුවංගේ විතරයි. ඊයෝ මේ යහපිය ඈ දැන් ඔය දෙකෙම තියෙන් තියම ගන්න පුළුවන් නම් ආයෙ එකක් ලියන්න ඕනේ නෑනේ. තියෙන් තියම ගණන් කොයි දෙක ලියලා. මං 3ක් ලියන්න කිව්වේ ඈ 3ක් ඒ ලියන්න කිව්වේ. මම හිතා බැලුවේ මට අරකට ලියන්න කියද්දි එහෙම ලියන්නේ කොහොමද කියලා. මොකද? එදා මන්ට කනේ වාක්‍ය රීති එකක් ලියන්න කියලා මං එතකොට බැලුවේ මේ කොහොමද එහෙම ලියන්නේ කියලා. 3ම ලියන්න 3ෙන් වැඩිම දෙකට දෙනවා. හරි. අවසාන වාක්‍ය අයකා අවුලන්නේ තව අවුරුද්දක් තියෙනවා මේ මාසික නිදා ගන්න. හරිද? අර කසුනි කියන එකේ නම් ක්ලාස් කට් කරනවා. අර ගීෂාන් නම් අද එනවා. ගීෂාන්ට උන. නැත්නම් ඒකෙල්ලත් හොඳ දක්ෂයි උනන්දු. ජයනිත් හිටියා නම් එනවා. ජයනිත් අද නැන්දලා ගෙදර කිව්වා. 26 සෙට් එක හොඳයි හැබැයි. right. next one last one අවසාන එක අද දවසට හොඳ හුස්මක් අරන් ලියන්න. ලස්සනත් අකුරින් ලියන්න. බෝල කරලා ලියන්න. හරි. ලස්සනට බෝල කරලා රවුමට ලියන්න. දෑ පා වහන්සේ කමාදා ලියන්න. පානෝ තුමානෝ දෑ පා වහන්සේ පානෝ තුමානෝ ජන ගෞරවාර්ථේ පද
ජන ගෞරවාන්විත පද යෙදෙන විට ආඛ්‍යාතයේ බහුවචනයෙන් තැබිය යුතුයි. දැන් අර උඩින් ලියපු වාක්‍ය මතකනේ? රහල් හිමිපාණෝ මේ අවස්ථාවේ මෙන්න සැලලිහිණිය මොකද වෙන්න ඕනේ? ලිව්වෝය. හරිද? ලිව්වෝය. right? මේ ගෞරවාර්ථ පද කියලා සලකලා ළමයි අපි බහුවචනෙන් තියන්න ඕනේ ආඛ්‍යාතය. හරිද? ඊළඟට මෑණියන් වහන්සේ සිල් රකිති. මෑණියන් වහන්සේ සිල් රකිති. මම සිල් බිඳ ගත්තේ. සින්දක් තියෙනවනේ. හරි. Last one. Okay. Today I am going to now natural නෑ. ලියන්න අවසාන එක. අද දවසට අවසානයි. ලියන්න එහෙනම් හයියෙන් ලියන්න ළමයි. වේගෙන්ම ලියන්න. ලියන්න ඉතින්. ලියන්න. හිමිපාණෝ මිහිරි හඬින් නම් දෙසූහ. ලියන්න. මිහිරි හඬින් නම් දෙසූහ. දම් දෙසූහ. ඕකනේ අපවැරි. මං කාට හරි කෝල් එකක් කරා මෙයාට බයිට් කරන්න ඕනේ. හිටපළ වෙන නම්බර් එකකින් අරන් මං අහනවා හෙලෝ එයා දිනිදුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද මේ ඔයා කොහොමද එයාව අඳුරන්නේ කියලා කාට හරි මචං ඒක හොද්ද බයිට් එකක් දෙන්න බං ඈ. හරි. ඕකේ. දෙසූහ ඇලයිරක් ගාලියාගෙන අනාගත කාලෙන් දෙසන්නෝය. එහෙමත් දාන්න පුළුවන්. හරි මට කියන්න වාක්‍ය රීති අමාරුයිද ළමයි? ඈ වාක්‍ය රීති අමාරුයිද? ඔය ඉතින් සර් උගන්නපු හින්දා දැන් බලන්න අනිත් ක්ලාසස් වලින් ඉගෙනගෙන තියෙනවා. ඈ වෙන ක්ලාසස් වලින් ඉගෙනගෙන තියෙනවා. දැන් එතකොට ඇයි මට මේක අමාරුයි කියලා බොරු කිව්වේ උඹලා? ඇයි බොරු කිව්වේ? ඇයි ඔයාලා මාව රැවට්ටුයි? හරි. මේවා අමාරු නෑ මචං. මම උගන්වුවොත් දෙමළ වුණත් උඹලට ලේසි ඈ. හරිද? අනිත් සබ්ජෙක්ට් දෙකත් උගන්වන්නද? ඈ? මොකද කියන්නේ? අනිත් සබ්ජෙක්ට් ආයේ කතාලු. ඇයි බං උඹට හොඳ සර් කෙනෙක් ඉන්නෝ කියන්නේ පොලිටිකල් වලටද කොහෙද? ආයේ එහෙ හෝල් ක්ලාස් නේ යන්නේ. ඒකනේ. හෝල් ක්ලාස් නේ යන්නේ. පොලිටිකල් ඔය අය මොනවද? BC. BC ලේසියිනේ මචං. හයි. ඉතින් ක්‍රීඩාලෝලී හිතවත්තුනි හිතවත් වෙන්නේ. ඔව්. සර් අර දෑ කියලා කියනදී දෑය කියලා එහෙමත් එතනවා කියනව නේද? වහන්සේ කියන එක කියලායි. ඔව්. දෑය කියලා එන්න පුළුවන්. ඒ ගෞරවාර්ථය. right? දෑ කියලා තමයි එන්නේ. දෑය කියලා දාන්න පුළුවන්. right? ඒකත් ඕනම් ලියා ගන්නට. අද කරපු වාක්‍ය රේති ටික තේරුණානේ? හරිද? ඔයාලගේ සිලබස් එකේ වාක්‍ය රේති වලින් භාගයක් කියලා. හරිද? තා චුට්ටයි තියෙන්නේ. හැබැයි ටික අමාරුයි. අවසාන ටික අමාරුයි ඈ. එහෙනම්
අනිත් හම්බෙමු. හෙට නිවාඩු දෙන්නේ අනිත් ඒවා පාඩම් කරන ළමයි. මට ඇත්තටම බය සිංහල ගන්න වෙයි. ඔයාලා සිංහල පාස් වෙනවා හොඳට. හරිද? ඔයාලා ගෙදර අයත් දන්නවා ඔයාලා සිංහල හොඳට පාස් වෙනවා කියලා. හරිද? ඔයාලා ගෙවල් වල මිනිස්සු පව දන්නවා ඔයාලා සිංහල හොඳට පාස් වෙනවා කියලා. අම්මලාට එන්නේ කියන්නේ දැන් මාව බලන්න අනිවාර්යයෙන්. හරිද? දුවලා ටික හදලා ගත්තා නේ. හිටියේ කොහමද? හරිද? මේ මාව බලන්න එන්න ඕනේ නෑ. ඔයා කරදර වැඩ. මට මේ තියෙන වදමදියට තවත් අද දෙන්න. හිටපල්ලා ගෙදරට වෙලා. හරිද? මේ සිංහල නම් පාස් වෙනවා. ඔයාලා ඔක්කොම හොඳට පාස් වෙනවා. අනිත් සබ්ජෙක්ට් වලට වැඩ කරන්න. මමගේ එකම ප්‍රාර්ථනාව තමයි ප්‍රාර්ථනාව උඹලා අනිත් ඒවා කොට දා ගන්න ඕනේ. හරිද ප්‍රාර්ථනාව? අනිවාර්යෙන් හෂිනි මීඩියා වලට වැඩිපුර වැඩ කරන්න. හරිද? මට බය හෂිනි වගේ මීඩියා සබ්ජෙක්ට් එක ගැන තමයි. මට මීඩියා ඇත්තටම උගන්වන්න පුළුවන්. මම කලින් මීඩියා උගන්වපු ගුරුවරයෙක් තමයි. මීඩියා ජියෝග්‍රැෆි දෙකම කරලා දෙනවා. මම සබ්ජෙක්ට් තුනම උගන්වලා තියෙනවා. ෂේ ආවේ නෑනේ ඉන්ස්ටිටියුට් ටීචර් එක. හෂිනි නතර වුණා. ඈ? ඉන්ස්ටිටියුට් ටීචර් එක ආවේ නෑ සර් මේ හෂිනි නතර වුණා මගෙන් ඇවිල්ලා. ඒ දැන් වෙන ක්ලාස් එකකට හරි යනවනේ. හරි. මේ මට ගුරුවරයා කවුද කියලා දාන්න. ඔයාලට තේරෙන තැනින් තමයි ඉගෙන ගන්න. හරිද? දැන් සර් මේ කවුද? සිද්මිට ඉෂු ටීචර් කෙන් තේරුණා කියලා හසින්ට නොතේරෙන්න පුළුවන්. නේද? දැන් මගේ සිංහල වෙන ළමයින්ට නොතේරෙන්න පුළුවන්. දැන් මෙතන සෙමිනාර් වලට කොච්චර ළමයි ඇවිල්ලා යනවද? ඒ ළමයින්ට තමන් යන ක්ලාස් එකේ සර්ගේ ඊට වඩා තේරෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. හරිද? හසින යන්න ඕනේ හසින්ට තේරෙන්න. මොකද සල්ලි ඔයාගේ. වියදම් කරන්නෙත් ඔයා. මහන්සි වෙන්නෙත් ඔයා. විභාගෙ කොට යන්නෙත් ඔයා. ඉෂු ටීචර්වත් මමවත් ඔයා දැන් ක්ලාස් යන මීඩියා ටීචර්වත්. හරිද? ඊළඟට අපේ සනාලි මිස්වත් පොලිටිකල් කරන. මම මිස් මම පෞද්ගලිකව අඳුරන්නේ නැහැ උනට මම නමින් දාන්න. හරිද? ඊළඟට ගත්තාම අකිල විමංගල සෙනවිරත්න සර්වත්. අංජන සර්වත්. හරිද? මුතුගල සර්වත්. තිස්ස ජනනායක සර්වත්. ඔයාලට උගන්වලා කැම්පස් යන්න බලාගෙන සර්ලා කැම්පස් යන්න බලාගෙන නැහැ. හරිද? ඔයාලා තෝරගන්න ඕනේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් තැන හරියට උගන්වන තැන හා ඔයාලට ගොඩ යන්න පුළුවන් තැන තමයි ගුරුවරයෙක්ගෙන් තෝරගන්න. හරිද? නිකන් ආවට ගියාට ගුරුවරුන්ට සල්ලි දීලා පෝෂණය කරන්න ක්ලාස් යන්න එපා. හරිද? දැන් මම ඔයාලට ගත්තොත් මම ගැන කියන්න ඕනේ නැහැ. ඒ උනාට කියන්න ඕනේ. හරිද? දැන් මම ඔයාලට ගත්තොත් ළමයි මම ඔයාලගෙන් ක්ලාස් ෆීස් එක ගත්තා වුණාට මම ඔයාලට 100%ක විතර වැඩ කරලා දෙනවා. උඹලට මම පාඩම් ඛණ්ඩයක් ඉතුරු කරන්නේ නේද? කිසිම දෙයක දැන් අද පාඩමේ අමුතුවෙන් පාඩම් ඛණ්ඩයක් තියනවද? ඈ වෙනම පාඩම් ඛණ්ඩයක් අද නැහැනේ. දැන් ඔයාලා දන්නවා වෙන්න ඕනේ මොකක්ද කියලා. හරිද? හැබැයි දැන් ඔයාලා නෝට් එකක් දීලා ඒක ලියාගෙන එන්න ක්ලාස් එකකට ගියොත් අමුතුවෙන් වෙනම පාඩම් කරලා තේරුම් ගන්න ඕනේ නේද? එන්න මතක තියාගන්න. තමන් ගුරුවරු තෝරගන්නේ තමන්ට හොඳට තේරෙන. චාටු වදන් වලට රැවටෙන්න එපා. දැන් මගේ ක්ලාස් එකේ චාටු වදන් තියෙනවා. හිනා තියෙනවා. ඔක්කොම තියෙනවා. බැනුම් තියෙනවා. නේද? අඩුවක් නැහැ නේ ප්‍රාර්ථනා. නේද? සියල්ල මම දෙනවා සම්පූර්ණයෙන්. හරිද? සබ්ජෙක්ට් එකත් බොක්කෙන්ම දෙනවා. මම දන්නේ නැති දේවල් නම් කියන්නෙත් නැහැ. දන්න දේවල් ඔක්කොමත් කියලා දෙන්න. හරිද? හැබැයි මම උගන්වන දේවල් වලින් පිට A level වලට ආවොත් මම ආයෙ ක්ලාස් කරන්නෙත් නැහැ. එහෙම වුණොත් 2026ට ක්ලාස් උත් නැහැ. හරිද? බය වෙන්න එපා. ඔයාලා A level වල සිංහල වලට කොහොමවත් බය වෙන්න එපා. ඔයාලා ගොඩ ගිහින් ඉවරයි. කියලා මං හිතන් ඉන්නේ නැහැ. උඹලා පාඩම් කරලා වැඩ දාන්න ඕනේ ඈ. හරිද? අඩෝ ඇත්තට මම උඹලට මම උගන්වලා තියෙන්නේ පැලෙන්න බෑ. ආයෙ උගන්වන්න දෙයක් නැහැ මට. මේ ටික විතරයි තියෙන්නේ. නේද? කොහොමද ලියපල්ලා හොඳට ඈ. ඒ දාපල්ලා. මෙච්චර උගන්වලා නැහැ ළමයි කලින් බැච් වලට ඇත්තටම. අහලා බලන්න කලින් අයගේ. එයාලා මෙච්චර කරලා නැහැ. ඔයාලා තව මේ තරම් වැඩියෙන්ම උගන්වනවා. හරිද? උගුරත් ඉවරයි. රයිට් එහෙනම් අනිත් දම්බෙමු. රයිට්? පාඩම් කරන්න මහන්සි වෙන්න තව දවස් 30යි තියෙන්නේ. ජීවිතේම වෙනස් කරන දවස් 30ක් යන්නේ.